අයිබෝවන් අපි ඔබට මේ වැඩසටහන ගෙන එන්නේ අර කොසල් රජතුමාගේ සිහින 12ක් තිබුණානේ. මේ සිහිනත් එක්ක සම්බන්ධ වෙච්ච මේ ශාසනය ඇතුළ ශාසනය කන අර කඳපණුවන් බිහි වෙනවාය කියන එකත් එක්ක තමයි අද මේ කතාව පටන් ගන්නෙ. මේකට සාක්ෂි වශයෙන් අපි ඔබට මතක ඇති අපි මේ අපේ වැඩසටහන ඔබට පිටිපස්සට කියලා බලන්න පුළුවන් නම් අපි මේ මිහින්තලේ පිළිබඳව කතා කරා. ඒ වගේම මේ තවත් චීවර රඳවනයක් සම්බන්ධව තමයි අද අපි කතා කරන්නේ. ඔබ thumbnail එකේ දැක්කා වගේම මේ දෙවෙනි වැඩසටහන පළවෙනි වැඩසටහන බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඔන්න ඔතනින් ගිහලා බලන්න. ඒ පළවෙනි වැඩසටහනේ අපි කරේ මේ මර්වින් සිල්වා කියන හිටපු කූට අමාත්‍යවරයාගේ අනුශාසකත්වයෙන් ඔහුගේ බල පරාක්‍රමයෙන් මේ ධම්මදින්න බෙන්ගමුවේ මෙන්න මෙයා මේ ශ්‍රීපදස්ථානාධිපති බවට පත් වෙනවා. මේ පත් වුණාට පස්සේ ඔහු එහි තිබෙන මේ ඊතා මේ නිශංකමල්ල රජතුමාගේ රජ කාලයේ සිටන් පැවතගෙන එන මේ 12 මහේ පහන ඒ වගේම ගාහන්ටාරේ මේ සියල්ල ගලවා දමලා මේ එහි තියෙන නිදන්තික මංකොල්ල කනවා කියලා අපි ඔබට කිව්වා. මේකට පූර්ණ දායකත්වය ලැබුණා මේ KCC ආයතනයේ මහනුවර. right. දැන් මේක තමයි කතන්දරය. එතකොට ඊට අමතරව අපි කිව්වා ඔබට මතක ඇති මේ ඒ වීඩියෝ එක ඇතුලේ කොහොමද මේ මුස්ලිම් ආක්‍රමණ ඒ ප්‍රදේශය තුල මේක ලංකාවේ මුස්ලිම් නෙමෙයි අරාබි මුස්ලිම් පුජ්‍යලෙක් කොහොමද මේ හෝටලයක් නිර්මාණය කරන්න බැසිල් රාජපක්ෂ සමග එක්කහුව වෙලා ඒ ගේම් එක ගහපු ඇටිත් අපි ඒ වීඩියෝ එකෙන් කිව්වා. බැලුවේ නැත්නම් ඔන්න ඉස්සලම්ම දැම්මා. ඒකෙන් බලන්න පුළුවන්. right. අද දෙවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මේ ධම්මදින්න කොහොමද අයථා විදිහට මුදල් හම්බ කරන විදිහ සහ කොතරම් ප්‍රමාණයක් මුදල් ලැබෙනවාද ඒ මුදල් වලින් කරන්නේ මොනවාද එහෙම නැත්නම් ඔහුගේ අඹදරුවන් රැක ගැනීම සිදු කරන්නේ කොහොමද ඔහුගේ පුතා කැසිනෝ ගහන්නේ කොහොමද ඒ සල්ලි වලින් මේ කොළඹ හෝටල් එකේ පුතාට හදලා දීලා මේ සම්බන්ධව තමයි අපි කතා කරන්නේ. ඒ වගේම මෙයාගේ මේ ලිංගික ජීවිතය ගැන කතා කරන්න බෑපයක් සාමාන්‍යයෙන් ඔය මේ චීවර රඳවනයක් ගැන කතා කරද්දී ඔය ලිංගික ජීවිතය කතා කරන්න වෙනවා. මොකද කාලා තෙලේ වැඩි වුණාට පස්සේ ඔවුන්ට ඒක අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ වටේ පිටේ ඔය හැමෝටම කොටන්න බලනවනේ. මෙන්න මේ කොටන්න ගිහිල්ලා මේ තමන්ගේ ඩ්‍රයිවර්ගේ බිරිඳටත් කොටන්න ගිහලා ඩ්‍රයිවර් පිහිනුත් අරිනවා. ඒ සම්බන්ධව ඒ අදාළ ප්‍රදේශයේ මිනිස්සු දන්නවා. ඊට පස්සේ මෙයා ඉන්දියාවේ ගිහලා කොහොමද උෂ්ණ කෝෂ ආශ්‍රිත ප්‍රදේශයට බෙහෙත් කරගෙන ආපි කියලා. මේවා මඩ නෙමෙයි මේවා ඇත්ත. අපි සාමාන්‍යයෙන් මඩ කියන්නේ නෑ facts and figures කියන්නේ. මේ කතාව ඔබ දිගටම අහගෙන හිටියොත් ඔබට අපි පෙන්නන්නම් මේ ජනතාව කොහොමද මේ පුජ්‍යලයා සම්බන්ධව මේ වන විටත් බුදුසාසන අමාත්‍යාංශයට ඒ වගේ බෞද්ධ කටයුතු ජනරාල්වරයාට මහානායක හාමුදුරුවන්ට නිදාගෙන ඉන්නේ අපේ. එතකොට ඊළඟට අගමැති නීතිපති මේ අයට කරපු පැමිණිලි 24 සම්බන්ධවත් අපි කියන්න රූපරාමුත් එක්ක ෆොටෝස් එක්ක. ඊට ඉස්සෙල්ලා ඉල්ලා සිටිනවා ගිහිල්ලා මෙන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න කියලා. මගේ channel එකට memberships ගන්න ඔයාලට පුළුවන්. super thanks කරන්නත් ඔබට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. මේ memberships තුන් ආකාරයයි. පළවෙනි එක supporter, දෙවෙනි එක super fan, තුන්වෙනි එක VIP. මේ කැමති ආකාරයකින් අපිට support එකක් දෙන්න. අපි යන මේ ගමනට අපිත් එක්ක අත්වල බඳ ගන්න. මම සාලිටි facts and figures එක. බොහොම ස්තුතියි. ඔබට පුළුවන් අපේ subscribe කරන්න. ඒක අපිට ලොකු ශක්තියක්. ඒ වගේම මතක් කරනවා අපි ඔබට දෙන්න බැරි බොහෝ තොරතුරු අපි WhatsApp group එකට දානවා. ඒ නිසා WhatsApp group එක පල්ලෙහා දිනවා. ඒකට ගිහිල්ලත් ඔබට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම විද්වත් අදහස් ඔබට තියෙනවා නම් මේ රට ගොඩනැගීම සහ මේ රටේ මේ දූෂණ වංචා සම්බන්ධව ඔබගේ අදහස් ඔබට යොමු කරන්න විද්වත් මණ්ඩලය තියෙනවා. විද්වත් මණ්ඩලයේ link එකත් පල්ලෙහා තියෙනවා. මේ දෙකටම අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. right. ඔන්න ඕක තමයි මූලික කතන්දරේ. දැන් අපි යමු කොහොමද මේ මෙයාට මුදල් ලැබෙන්නේ කියලා. පළවෙනිම මේ අපි චීවර රඳවනේනේ අපි කියන්නේ. එතකොට මේ ධම්මදින්න බෙන්ගමුවේ. එතකොට මේ ධම්මදින්නට සල්ලි ලැබෙන බොහෝ ක්‍රම තියෙනවා. මෙයා ආයෝජනය කරලා තියෙනවා. මෙයා ව්‍යාපාරිකයෙක්. එතකොට මෙයා පතල්. එතකොට පතල් වලින් මතක ඇති පහුගිය කාලේ හම්බුණා කෝටි 35කට වඩා වටින ලොකු මැණිකක්. හැබැයි මේ මැණිකෙන් කරපු දෙයක් ඒ මැණික ලැබිච්ච මුදල් වලින් මොනවද කරේ කියන එක බෙන්ගමුවේ ධම්මදින්න පමණයි දන්නේ. කිසිම පන්සලයකට උදව් කරලා නැහැ. අඩුම තරමේ ගමේ දායක සභාවටවත් අඩුම පන්සලටවත් කිසිම දෙයක් නැහැ. මොකද පන්සලේ උඩ පරාරිටන් දිර්ලා කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියනවා කියලා කියන්නේ අපි නෙමේ. මේ බෙන්ගමුවේ ධම්මදින්න ළඟම හිටපු දසනායක මහත්තයා. එතුමා බය නැතුව මේ ජනතාව වෙනුවෙන් මේ ශාසනය වෙනුවෙන් එළියට ඇවිල්ලා තියෙනවා. අපි අහලා බලමු ඔහුගේ කණ්ණායමින් ඔහු මොනවද කියන්නේ කියලා.
ඔය ශ්‍රීපාදේ වාරේ පටන් ගන්නකොට මේ ලොකු කෝටිපතියෝ ගිහිල්ලා ඔය පිළිමෙට පළඳනවා දානවා. ඒ කියන්නේ රත්තරන් චේන් මාල. පවුන් 2 3 4 5 ඒ වගේ ඒවා දානවා ඒ තම තමුන්ගේ හැටියට. ඒ චේන් ටික තිබුණා නම් මේ අවුරුදු 10 11 දාපු චේන් ටික තිබුණා නම් ඔය මේක උස්සගෙන යන්න බෑ අලියෙ පිටේ බඳින්න වෙනවා. මිනිස්සුන්ට උස්සගෙන යන්න බෑ එහෙනම් දෝලාව. ඒ කිලෝ කීයක්ද? ඕවා. ඒ වගේම තමයි දැන් පතල් වල එහෙම. දැන් අර කෝටි 32ක රටේම ප්‍රසිද්ධ වුණා පත්තර රජියා හල් ගහකුඹුරේ ගලක් විකුණන කෝටි 32ක. ඒකෙන් කෝටි 4ක් ගියා පන්සලට. ඒ හතරේ රුපියලක වැඩක් පන්සලේ කරේ නෑ. පන්සලේ කුස්සියට ගියාම සංදාරේ පායි. එහෙන් ඔය ප්‍රධාන විහාරයේ උළුවස්ස දිරලා හැක්කලා තියෙන දොරවල් වහන්නද. බාල්ක දිරලා. ගොඩ නැගිලි හැමදාම ගරා වැල්ලා. ගන්නේ කෝටි ගණන්. මම නම් හිතන්නේ සාමාන්‍යයෙන් අවුරුද්ද කාදාම දවසෙන් මෙදුව දවසට ලක්ෂ එකමාරක් දෙකක් පන්සලට එනවා. ඒත් මේ සල්ලි වලට මොකද කරන්නේ? ඔය පන්සල ශ්‍රීපාද නායක තනතුරට ඡන්ද දෙන්න කෝරළ 6ක. කෝරළ 6ක විහාරස්ථාන 9ක උපසම්පදා හාමුදුරුවන්ට ඡන්ද දීලා. මේ හාමුදුරුවන්ට මේවා බෙදිලා යනවද? නැත්තම් මේ නායක හාමුදුරුවෝ තනියෙන් බුද්ධි විනවද? මේකට වෙච්ච දෙයක් නෑ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිහඬ. විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් අවුරුදු 3කට කරයි විගණනයට එනවා. මුන්ට 20 බෝතල් 3-4යි. මජ්ජාති ටිකයි. අරවා මෙයා දුන්නාම උන් ඇසෙවට විගණන ආතාරිය යනවා. අදටවත් පරීක්ෂණයක් හෝ වෙච්ච දෙයක් නෑ. ඒකතර මේ මොකටද මේ ආයතන තියෙන්නේ? ඔව් දැන් ඔබට අදහසක් ඇති ඒ සම්බන්ධව. ඉතින් විශේෂයෙන් මතක් කරනවා මෙයාට මේ ඉන්කම් ලැබෙන සෝසස් ගොඩාක් තියෙනවා. පළවෙනි එක තමයි මේ නින්දගම් වලින් නින්දගම් 6ක් විතර තියෙනවානේ. මේකෙන් ප්‍රධානම ටික තමයි මේ පොත්ගුල් මහ විහාරයේ නින්දගම්. ඊළඟට පැල්මඩු රජ මහ විහාරයේ නින්දගම්. ඊට අමතරව ශ්‍රීපාදස්ථානයේ නින්දගම් ටික. ඊට අමතරව උට්ටපිටිය රජ මහ විහාරයේ නින්දගම්. මම එතන තියෙනවා මේ අක්කර 3992ක්. සුද්දගේ කාලෙම ලියලා දුන්න. එතකොට මේ වගේ මේ නින්දගම් මෙයා පාවිච්චි කරනවා. මේ නින්දගම් රැක ගන්නවා නම් තව කමක් නැහැ. මේවා වල සාමාන්‍යයෙන් එක නින්දගමකින් උදාහරණයකට කියනවා නම් දැන් පැල්මඩු රජ මහ විහාරයේ නින්දගමෙන් අඩුම තරමේ එක අවුරුද්දකට කෝටි 50ට වැඩිය ආදායම් ලැබෙනවා. එතකොට ධන භාණ්ඩ ගොඩක් දේවල් මේ නින්දගම් වල තියෙනවා මේවා වල ආදායම. ඊට අමතරව ශ්‍රීපාද වාරයේ මාස 6ක් තියෙනවා. එතකොට මේ මාස 6 තුල ලැබෙන ආදායම පළමුවෙන්ම කියන්න ඕනේ පඳුරු, ඊළඟට විශේෂයෙන්ම රත්තරන්, ඊළඟට අටපිරිකර, විවිධ රාජා ආභරණ මේ ආදී දේවල් සියල්ල මේ බැතිමතුන් ගිහිලා ශ්‍රීපාදස්ථානයට පුද කරනවා. බොහොම අමාරුවෙන් කන්ද නැගගෙන උස්සන් ගිහිලා තමයි ඒක පූජා කරන්නේ. කරේ තියාගෙන පව් කියලා හිතනවා මේ මිනිස්සු ගැන. මොකද ඒ සියලු දේවල් මෙයා විකුණලා දාලා මෙයාගේ අමුදරුවෝ මෙයා රකින්නවා. මෙයා කිසිම ශාසනයකට කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ නිසාමයි අපි මේ මිහින්තලේ ලෝකා සහ මෙයා එකම ගණේ චරිත බවට අපි කියන්නේ. අපි ඒකත් අර කියන මේ දසනායක මහත්තයාගේ කටින්ම අහලා බලමු. මාස 6ට කෝටි 50 ශ්‍රීපාදයට හම්බ වෙනවා නම් මුළු අවුරුද්දම තියෙන මිහින්තලේට කොච්චර හම්බ වෙනවද? ඔය කෑ ගහන හාමුදුරන්ගේ ඒව විමුතිය කවුද? කවුරුත් ඇහුවද අපේ මේ තියෙන බෞද්ධයාගේ රටේ සිංහල බෞද්ධයාගේ තියෙන උතුම් ගුණාංගයක් තමයි ආගුරුවන්ගේ දේවල් හොයන්න බලන්න යන්නේ. සිවුර දැක්කම වදිනවා. ඒ සිවුර දැක්කම වදිනවා කියන එකේ ඇටි එක සැරයක් ඔය බණ්ඩාරනායකුන් නේද වෙඩි තිබ්බෙත් ආගුරු වෙසෙන් ගිහිල්ලානේ. ආන්‍යෝගේ තමයි. දැන් මේ ආගුරු වෙසෙන් ඉන්න මේ උන්වහන්සේලා බෞතරේ නෙමෙයි මම කියන්නේ. මේ බොහොම කීප දෙනෙක් ඔය ශ්‍රීපාදනායක ආගුරු වගේ බුද්ධ ශාසනය රකින්නට සිටින චීවරධාරීන් කිව්වොත් ඒක වැරදි. අතර චීවරධාරීන් කිව්වොත් ඒක මේ හොඳ වැඩි. අර මම කලින් කියනා වගේ ප්‍රේක්ෂකෙක් කියපු වචනයක් ටයිප් කරලා දාපු එකක් මේ චීවර රඳවනේ. එතකොට මේ චීවර රඳවණය මේ ලැබෙන නින්දගම් තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා මම අර කිව්වේ උට ගෙවල් ටිකක් තියෙනවා කියලා නඩත්තු කරන්න. ඒවා අපි ඊළඟ වීඩියෝ එකකින් එන්නම් නම් ගම් සහිතව. පුතාගේ නම, පුතා කරන බිස්නස් එක මොකද්ද, රූපරාම යා කොහොමද කැසිනෝ ගහන්නේ, මේ සියල්ල එන්නම්.
මෙයාලට මේ නඩත්තු කරන්න මේ පුජ්‍යලයා ධම්මදින්න මේ ඉඩකඩම් සියල්ල විකුණනවා. මේ නින්දකම් විකුණන්නේ. ඔබ පිළිගන්නවද? එහෙම කරයි කියලා. එහෙම කරලා තිනවා. ඒවා සාක්ෂි එක්කම අපි පෙන්නන්න. මේ කතාවත් අහලා බලන්නකෝ. ඔය තනතුරේ ඉන්න සුදුස්සෙක් නම් නෙමෙයි. මොකද අපේ පන්සල උත්පත් කරා. ඔය ධම්මරක්කිත නායක හාමුදුරුවෝ ලියපු ඔප්පුවක් තියෙනවා. පන්සලේ පික්කල් වෙන්දේ කියන බුද්ධරක්කිත හාමුදුරුවෝ ධම්මරක්කිත හාමුදුරුවෝ දලගම පියදස්සී හාමුදුරුවෝ ඔන්නම හාමුදුරුවෝ දීපනමන් පන්සලට හදපු දේපොළ. ඉඩම් 71ක් තියෙනවා. ඒක අක්කර 100 ගාණක්. අද වෙනකොට එක ඉඩමක් ඉතුරු වෙලා නැහැ. ඔක්කොම විකුණලා තියෙනවා. අඩුම ගානේ පන්සලක් තමයි විකුණලා තියෙන්නේ. ඔය චෛත්‍යයට පිටිප නැගෙනහිර පැත්තට තියෙන ඉඩම සම්පූර්ණ පන්සලක්. අනිත් පැත්ත නම් ඔය කැටවල්ලන් දෙහේන කියලා තියෙන්නේ. ඒක වෙනම ඔය විකල්ෙන් දීටින් ගත්ත ඉඩම. ඔය මෙහා පැත්තේ තියෙන නැගෙනහිර චෛත්‍යයේ නැගෙනහිර පැත්තේ තියෙන සම්පූර්ණ පන්සලක්. ඒකත් විකුණලා ඔය පන්සලක් තියෙනකොට මම මෙහෙම මේ ලොකු කරලා මේ කොපියක් ගහගත්තා. අපිට පේන ඇති මේ බලංගොඩ පාර මේක. මේ රක්වාන පාර. මේ මෙතන මේ පිරිවාන්දියෙන් බලංගොඩ පාරේ මේ දැන් ඔය භාවිතා කරන පන්තල වටේ තියෙන වීදිය. නැත්නම් අපි කියනවා උරු වීදිය පාර කියලා. මේ අංගන්දියට යන පාර. මේ රක්වාන පාරට සම්බන්ධ වෙන තැන. මේ වටේ ඇතුලේ මෙන්න මේ ඉඩම මෙතනින් මේ අංක 4කින් සඳහන් වන්නේ කැටවල බන්ද. ඒක රාජකාරීටම ඒකත් ඔය පිස්කල්ෙන් දෙතියෙන් අරගෙන පන්සල් වත්තරම යාවෙලා සයි වෙලා තිබුණේ. ඊට පස්සේ මේ සම්පූර්ණ කොටද පන්සල් වත්ත අක්කර 7යි රූට් 2යි ඔය ගණනක් තියෙනවා. එතකොට අපි අහන්නේ මේ ආශ්චර්යවත් හාමුදුරුවෝ වහන්සේ මේ පන්සලට කරේ මොකද්ද මේ පන්සල් වත්තට? නම් මෙන්න මෙන්න මේ හරිය චෛත්‍යය තියෙන්නේ. මෙතනින් එහා මේ ටිකට මොකද වුනේ? මෙන්න මෙතනින් මේ ටික මේ පන්සල් වත්තේ. ඒක නායක ගියා කියලා අපි දැක්කේ නැහැ. ගිලා වැස්ස අපි දැක්කෙත් නැහැ. ඊළඟට පන්සල් වත්ත අතුරු ගහන. කොහොමද එහෙම වුනේ? දැන් ඔය අපේ කැලෑ මහත්තයා අර තව නෝනා කෙනෙක් මේකේ මහා යලින් ගුණවර්ණනා කරලා තිබුණානේ. දැන් අපි නාහිමියන්ට අපහාස කරනවා කියලා. එතකොට මේ නාහිමිය අපිට අපහාස කරන්නේ නැද්ද? අපේ උරුමයක් විදියට තියෙන මේ පන්සල් භූමියක් මේ කෑලි කඩ ලක්ෂ ගණන් වලට විකුණලා මේ දේවල් කරනකොට ඒක අපිට අපහාසයක් නෙමෙයි. මේ එහෙම නින්දගම් විකුණන්න බෑ. ඒක මතක තියාගන්න. එහෙම කිසිම අනපනක් තියෙනවනේ මේ සම්බන්ධව. මේ අනපනත් ටිකත් අපි අහලා බලමුකෝ. එතනින් අහලා බලලෙමුකෝ මේ කතාව අහන්න. දාපු නීති අනපන. එක තැනක සඳහන් වෙනවා මේව. එකී ත්‍යාග ලැබුම්කාර ධම්මරක්කිත පොළොන්නන්සේ අද පටන් අයිතිව විකිණීම් උගස් කිරීම හෝමාරු කිරීම ආදී අන්සතු විය හැකි මොනම ක්‍රියාවකට යටත් නොකොට බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති වලට එකඟව හෙවත් ධර්ම විනයානුකූලව එහි ඵල ප්‍රයෝජන භුක්ති විඳින ලෙසටද නොහොත් පාවිච්චි කිරීමට හැකි ලෙසටද බූදලේ වැඩි දියුණුව සඳහාද ධර්ම පුස්තකයන් ලියා තැබීමට හා ශාසනික කටයුතු සඳහා උවමනා වී නම් 5 අවුරුද්දකට වැඩි නොවන කාලයකට පමණක් එකී දේපල බදු දෙන්නට හැකි ලෙසටත් මේ නියම කර තායක කර අයිති කර හිමි කර පවරා බාර දුන්නිමි. තවද මේන් ත්‍යාග කර අයිති කර දුන් එකී දේපල ත්‍යාග ලැබුම්කාර හාල්දනුවන් ධම්මරක්කිත පොඩි උන්නාන්සේද උන්නාන්සේගෙන් පසුව උන්නාන්සේ විසින් නියම කරනු ලබන ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට අයිතිව බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති වලට එකඟව හෙවත් ධර්ම විනයානුකූල භුක්ති විඳීමට මෙයින් ත්‍යාග කර අයිති කර හිමි කර පවරා බාර දුන්නිමි. බලන්න මේ නායක හාමුදුරුවෝ පෙර සිටි අවුරුදු 100කට කලින් මේ 1918 මේ මිනිස්සු තුන්කල් දැකලා මේ හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ තුන්කල් දැකලා මේවා මේ ශාසනය ආරක්ෂා කරන්න මේ විහාරාරාම
සහ මේකෙම කියනවානේ ධර්ම පුස්තක ලියා දැමීමට බුදුලේ වැඩි දියුණුවටත් ආදී කොට ඇති ලෙසට මේවා මේ ධර්ම විනයානුකූලව පවා මුක්ති විඳින්න ඕනි කියලා මේ ආගම මේ කොන්දේසි දානවා. ඒ මේ 60 52 ඔප්පුවනේ. ඊට පස්සේ අපේ ධම්මරක්කිත නායක හාමුදුරුවෝ කාලයගේ මේ 1979 දෙසැම්බර් මාස 25 වෙනිදා මෙමෙ ඉඳන් 71 ඉඳන් 51 ඒ විදිහටම තෑග පත්‍රයකින් අංක 12 649 දරන SJMB විජයගුණවර්ධන නගාරික මහතා යටතේ ඔප්පුවක් ලියනවා අපේ මුද්දේ පඤ්ඤාසේකර නායක හාමුදුරන්ටයි ධම්මදින්න භික්ෂුවටයි කියලා තමයි ඔප්පුවේ තියෙන්නේ. ඒත් අර කොන්දේසි අකුරක් නෑර ඒ විදිහට දාලා තියෙනවා. නමුත් අද වෙනකොට මේ ඔප්පුවේ ඉඩම් 70කින් එක ඉඩමක්වත් මේ වෙනකොට ආරක්ෂා වෙලා නැහැ. තේරම විකුණලා. බදු දීලා එහෙම නැත්නම් කමන්නේ මේක කියලාම තියෙනවනේ. 5 අවුරුද්දකට නොවැඩි කාලයක. ඒ කියන්නේ අවුරුදු 5කටත් වැඩිය බදු දෙන්නත් බෑ කියලා. නමුත් මේ උන්නාන්සේ ඒ කියන්නේ වර්තමාන දීපාදත්තානසුති හිතුව මනාපෙට මේව කරලා මේ ඇත්තටම නීතියට අවනතද? මොකද මේවා මේ නීතියෙන් පියවර ගන්න පුළුවන් බෞද්ධ කටයුතු කොමසාරිට පනතේ වගන්ති වලින් ඕනේ හැටියේ තියෙනවා. දැන්ටත් ඉතින් මම ඒක වැරද්ද දකින්නේ නැහැ. දැන්ටත් මේ උන්නාන්තගේ මන් දාලා තියෙන පැමිණිල්ලට කරුණු සවිස්තර වාර්තාවක් දෙන්න කියලා දැනුම් දීලා තියෙනවා බෞද්ධ කටයුතු කොමසාරි ජෙනරාල්තුමා. දැන් එහෙම අනපනත් ඇතුලේ මෙයා කොහොමද මේ නින්දකම් ටික විකුණන්නේ? ඒ වගේම මේ නින්දකම් මේ රත්නපුරේ අදාළ නෙමෙයි තියෙන්නේ. මෙයාට කොළඹක් තියෙනවා. ඔන්න කොළඹ තියෙන නින්දකම් ටික. මේ කවුරුත් නොදන්න ඉඩමක් තියෙනවා කොළඹ දිස්ත්‍රික්කේ. ඉඩමක් නෙමෙයි ඉඩම් 4ක්. ඒකේ වපතරියත් එක්ක මම ඔබතුමාලාට දැනගන්න කියන්නම් මේ ආගමෙන් ආශිර්වාද ගන්න යන ওই දායකකාරකාදී සියලු දෙනාටම. ඒකේ තියෙනවා ඒ ඉඩම් 71 ඔප්පුවේ අංක 47 දරන ඉඩම. 47 48 49 50. තේරෙම කොළඹ දිස්ත්‍රික්කේ තියෙන්නේ. එසේම අයිති වස්නාහිර දිසාවේ කොළඹ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළේ ගඟබඩ පත්තුවේ මීතිගල පිහිටි. උතුරට මෙම ඉඩම් වලට කපා තිබෙන අගලද නැගෙනහිරට මීතිරිගල් ඔයද දකුණට කුඹුරු වෙල සහ අගලද වස්නාහිරට ගල්ලන්ද සහ අගලද ඒ කීවායින්තල වීබුසල් වනාක වපසරේ විශාල වූ මුත්තෙට්ටුවත්ද කෑල ගහවත්ද කහල ගහවත්ද නාගහවත්ද නැමැති එකට යා වූ ඉඩම හා ඊට අයිති ගහකොළ පළතුරු ආදියද නිකන් හිතන්න වීබුසල් 50 කියන්නේ අක්කර 25. මේ අපේ පැරමඩුල්ල මහා පන්තරේ දේපොළ. අපේ මේ ඉන්ද්‍රුවේ පීදස්සිය ආහුරංගේ ඉඳන් 1800 ගණන් වල ඉඳන් පවත්වාගෙන ආපු දේපොළ. මේ අවුරුදු 100 ගාණක් තිබිච්ච දේපොළ මේ මුන්නාන්සේ පත් වුණා විතරයි මේවා ආගියතක් නැහැ. නින්දකම් ආගියතක් නැහැ. කාටද මේව වික්කේ? කොහොමද වික්කේ? ඔබට දැන් තේරෙනවද ඔබ අන්ධ වෙලා මේ වැඳගෙන යන ශ්‍රී පදස්ථානයේ මේ කියන විහාරාධිපති මොන විදිහටද දූෂණය කරන්න කියලා මේ බුදුදහම. මේ බුදුදහම දූෂණය කරන්නේ මේ අන්‍ය ආගමිකයෝ නෙමෙයි. මේවා දූෂණය කරන්නේ මේ ශාසනය තුලම ඉන්න කඳපණුවෝ. ඒකයි කොසල් රජතුමාගේ සිහින ගැන මම කිව්වේ. ලැජ්ජයි හාමුදුරුවරු කියලා කියන්නත් මේ මිනිස්සුන්ට. මේවා අර ගිහිල්ලා මේ දෝත් මුදුන් තියාගෙන අපේ අම්මලා සදහැවතින් අන්ධ වෙලා මිනිස්සු ගිහිල්ලා මේ වැඳුම් පිදුම් කරන්නේ මේ වගේ කාලකන්නින්ට. මුන්ගේ දෙපා වැදලා ආශිර්වාද ගන්න මුන් ආශිර්වාද ලද්දොද? මේ මිනිස්සු මේ විදිහට මේ සාංගික දේපල විනාශ කරමින් මේ මිනිස්සු මේ විදිහට රට කනවා නම් බුද්ධ ශාසනය කනවා නම් උන්ට මොකද්ද කරන්න පුළුවන්? මේ සම්බන්ධව පැමිණිලි කරලා තියෙනවා. මේ තියෙන පැමිණිලි පිටපත් මානායක හාමුදුරන්ට පැමිණිලි කරලා තියෙනවා. ඒතකොට බෞද්ධ කටයුතු ජෙනරාල්වරයාට පැමිණිලි කරලා තියෙනවා. අගමැති නීතිපති ඇතුළු ආයතන 24කට මේ වෙනකොට පැමිණිලි ගන්නලා තියෙනවා. එතකොට දැන් මේ පැමිණිලි විභාග වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද පැවති රජය වගේ නෙමෙයිනේ. මේ අලුත් රජය යම් කිසි දෙයක් මේ පැමිණිලි සඳහා ක්‍රියාත්මක වෙයි කියලා අපි හිතනවා. තාම හිතනවා. මේ ඒක විශ්වාසයෙන් කියනවා නෙමෙයි තාම හිතනවා. එතකොට ඒ සිතීම මත දැන් පැමිණිලි කරලා තිනවා. අපි බලන් ඉන්නවා මේවාට වැරද්ද මෙවැනි පුජ්‍යලයන්ව අයින් කරලා එතකොට මේ හරි විදිහට
මේ ශාසනය රකින්න අවශ්‍ය කරන පුජ්‍යලයෝ මේ ස්ථානවලට වැටේ කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ ලැබෙන මහා ධනස්කන්ධය හොඳටම ඇති මේ රටේ බුද්ධ ශාසනය එනතම් මේ පන්සල් ටික වැඩි දියුණු කරන්න. හාමුදුරුවන්ට හරියට උගන්වන්න ඒ අදාළ සම්පත් සඳහා ඒ හාමුදුරුවන්ට අවශ්‍ය පිටරට වලට ගිහිලා අධ්‍යාපනය ලබන්න. එහෙම නැත්නම් මේ හාමුදුරුවන්ට අවශ්‍ය දානෙ ටික ඒ අවශ්‍ය මේ පන්සලේ වපසරිය නිර්මාණය කර ලංකාවේ තියෙන සියලුම පන්සල් වලට මේ ප්‍රධාන මූලස්ථාන වලින් ශ්‍රී පාදස්ථානයේ නින්දගම් සහ මේ ලැබෙන දේවල් වලින් එතකොට මහනුවර දල්දා මාලිගාවට ලැබෙන නින්දගම් වලින් ලැබෙන දේවල් වල ඒවත් ගොඩක් විකුණලා ඉවරයි. ඊළඟට අටමස්ථාන මේ කියන සෑම තැනකින්ම මේ ලැබෙන මුදල් වලින් ඒ යම්කිසි ක්‍රමවේදයකට ඒ අරමුදලක් පිහිටවල බැංකු ගිණුමක් ආශ්‍රයෙන් රාජ්‍ය විගණනයක් සහිතව මේවා සමසේ සෑම පන්සලකටම බෙදා හරින්න පුළුවන් නම් මම බලාපොරොත්තු වෙනවා මේ රටේ බුද්ධ ශාසනය දියුණු කරන්න ඊට වඩා දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඕන තරම් ඉන්නවා හාමුදුරුවෝ වනගත වෙලා තමන්ගේ වැඩක් කරගෙන ඉන්න හාමුදුරුවෝ. මේ අය ශාසනය ඒගොල්ලෝ තමන්ගේ වැඩක් කරගන්නවා. එතකොට අර අපි කියලා කියන්නේ එළියේ ඉන්න හාමුදුරුවෝ තමයි ජනතාව වෙනුවෙන් ඉන්නේ කියලා. එහෙම කතන්දරයක් තියෙනවනේ. කෙසේ හෝ ඒවා මේ ආරණ්‍ය සේනාසන සහ පන්සල් මේ සියල්ලට මේ ලැබෙන මුදල් ඇති දියුණු කරන්න. ඒක නිසා මේ මුදල් නිසා තමයි මේ මිනිස්සු මේ පිස්සු බවට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ මිනිසුන් තමන්ගේ පෞද්ගලික තමන්ගේ ගෑනු ටික පරික්ෂම් කරන්න, ඒ ගෑනුන්ගේ වියදම් ටික කරන්න, තමන්ගේ දරුවන්ට උගන්වන්න මේ කියන ගණින්නාන්සේලා දැන් ක්‍රියාත්මක වෙන්නේ. මේ කෙනෙක් නෙමෙයි. මෙහෙම ගොඩාක් ඉන්නවා. ඒ නිසා මේ බුදුදහම ආරක්ෂා කරන්න අවශ්‍ය නම් පළවෙනියම කළ යුත්තේ මේ ලැබෙන මහා ධනස්කන්ධයේ ඒවා ජනතාව පූජා කරන්නේ තමන්ගේ ශ්‍රද්ධාවෙන්. එතකොට මේ පූජා කරන මේ මුදල් ගණනය වීමකින් මේ සමසේ මුළු බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් මේවා යෙදවිය යුතුයි කියන තැන මම ඉන්නවා. අන්නේ තැනට මේ රට නිර්මාණය වුණොත් අන්න එදාට බුදුදහම සුරකෙයි. එහෙනම් ගිල්ලෙන්නම් මම සාලිටි. Sally's voice, the best voice with every fact in Sri Lanka's eyes. The nation's guy with the vision news. We are the best, the first, and now with Sally we make the vow.